සුබ දවසක් ඔයාලට. ප්‍රසිද්ධ නිලිපියුම් ශ්‍රීනායක කියන්නේ අපි හැමෝම ආදරය කරන නිලියක්. ඇය ඇයගේ මුහුණු පොතේ නිතර පුවත් මවන්න දක්ෂ තරුණියක්. ඇයගේ අලුත්ම ආදර කතාව ගැන සහ ආදරය ගැන ඇය පසුගියදා පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුණා. ආදරයට නිර්වචන ගොඩක් තියෙනවා. ආදරය කියන දේ එකිනෙකාට දැනෙන විදිහ වෙනස්. ඒක එක එක්කෙනාට සාපේක්ෂවත් වෙනස් වෙනවා. මම මුලින් හිතපු ආදරයට වඩා දැන් ආදරේ හිතෙන විදිය වෙනස්. අපිට ලිංගික හැඟීම් ඇති වුණු කාලේ ඉඳන් විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වෙනවා. ඒ අපි ආකර්ෂණය වන පුද්ගලයන්, සම්බන්ධකම් ඇති කරගන්න පුද්ගලයන්, අපි ආදරේ කියලා බැඳෙන පුද්ගලයන් 10ක් ගත්තොත් ඒ 10 දෙනා අතරින් එක්කෙනෙකුට හරියට ආදරේ හිතෙනවා. ඒ හරි ආදරේ ලැබුණොත් එතනින් එහාට තව ආදරයක් ප්‍රාර්ථනා කරන්නේවත් වෙන ආදරයක් බලාපොරොත්තු වෙන්නේවත් නැහැ. මම මුලින්ම ආදරයක් පටන් ගත්තේ 10 වසරේ පන්තියේදී. ඒ නොවැම්බර් මාසයේ. ඒ ප්‍රථම ප්‍රේමයේ පාසල් ප්‍රේමයක්. එයත් මම ඉගෙන ගත්ත විදුහලේමයි ඉගෙන ගත්තේ. ඒක මාස 2ක ප්‍රේමයක්. ආදරය කරන්න පටන් අරගෙන මාස 2කින් මගේ අම්මාට අහු වුණා. අම්මා මාව ඉස්කෝලෙන් අස් කරගෙන ගමේ ගෙනිච්චා. ඒ ආදරයත් එතනින්ම නතර වුණා. ඒක හරි අපූර්ව ආදරයක්. අපිට අපේ ආර්ථිකයත් එක්ක ඒ කාලේ දුරකථන තිබුණේ නෑ. ඒ නිසා ලියුම් වලින් ගනුදෙනු කළා. එහෙම එවපු ලියුමක් අපේ අම්මාට අහු වුණා. ඉතින් ඒ ආදරේ මාස 2කට සීමා වුණා. අහිමි වුණු ආදරයක් ඇත්තටම ආයෙත් ඕනේ නැහැ. ඒ හැමදේම ගැන ආපස්සට හැරිලා බලද්දී අනේ හොඳ වෙලාවට නැති වුණේ කියලා හිතෙනවා. හැබැයි දැන් තියෙන ආදරය මට හරියට වටිනවා. ඒ ආදරයට මම හරියට ආදරය කරනවා. කෙනෙකුට ජීවිතයේ ලැබෙන ඒ ආදරය පරිස්සම් කරගන්න ඕනේ. එයාගේ ආදරය හරි පණ්ඩිතයි. එයා හරියට අපේ තාත්තා වගේ. එයාලා අපිට කොච්චර ආදරේ වුණත් ඒ ආදරය අපිට පෙන්වන්නේ නැහැ. ඒ වගේ තමයි මම තමයි එයාට ඒ ආදරය පෙන්වන්නේ. මම ආදරය කරන නිසා මම ඒක පරිස්සම් කරනවා. මම එයාට ගොඩක් ආදරෙයි. එයාත් මට ආදරය කරද්දී ඒ ආදරයට ඊටත් වඩා වැඩියෙන් ප්‍රතිචාර දක්වනවා. ඒ ආදරයට මම හරි ලෝභයි. මම ගොඩක් පිරිමි එක්ක යාළුණු කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ මම 4 දෙනෙක් එක්ක යාළු වුණා. මේ මගේ පස්වෙනි සහ අවසාන ආදරයයි. සමහර වෙලාවට එයයි මමයි මොකක් හරි දෙයකට රණ්ඩු වෙලා තරහ වෙලා ඉද්දී මම එයාට ඒකපාර්ශ්විකව ආදරය කරලා තියෙනවා. අපි මේක නවත්තනවා කියලා කතා වෙලා එයා කතා නොකරපු දවස්වලට මම එයාට ඒකපාර්ශ්විකව ආදරය කරලා තියෙනවා. දැන් නම් අපි දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා. මම ආදරයට හරි ලෝභ කෙනෙක්. මට උපරිමයෙන්ම ආදරය ඕනෑ. මට අසනීප වුණාම මොකක් හරි ජයග්‍රහණයක් ලැබුවාම ඒ ආදරේ වැඩියෙන් ඕනෑ. ඒ වෙලාවට මම ආදරේ උපරිමයෙන්ම හොයනවා. මම 4 දෙනෙක් එක්ක යාළු වෙලා හිටියට ඒ 4 දෙනාට වඩා දැන් මම ආදරය කරන කෙනාව මට දැනෙනවා. අපි දෙන්නගේ සමානකම් වැඩි. සමහර විට මේ සංසාරගත බැඳීමක් වෙන්න ඇති යනුවෙන් ඇය පවසා තිබුණා. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.